සියලු දෙනාටම තෙරුවන් සරණයි. අමනුෂ්‍ය කොටස් වලින් මිනිසුන්ට බලපෑමක් එනවා. ඒ පිළිබඳව පිටකයේම සඳහන් වෙන තැන් තියෙනවා කීප තැනකම. එතකොට පින් කරලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවට ආත්මය ලබාපු තැන ඉඳලා පින් කරනවද කියන කාරණාව අපව හිතන්න ඕනේ. සමහරලාට කෙනෙක් පින් කරලා මනුෂ්‍යාත්ම භාවයක් ලබලා ඒ ජීවිතේ නිකම්ම ගෙවිලා යනවා. හරියට මහන්සි වෙලා සල්ලි හම්බ කරලා තියෙනවා. අපි නැවත හම්බ කර ඒකට එකතු කරන්නේ නැහැ. හම්බ කරපු එක භුක්ති විඳිනවා විතරයි. එහෙනම් ලබාගත් මනුෂ්‍ය ජීවිතයට ආපහු කුසලයෙන් ඒ ජීවිතේ පෝෂණය කරන්නේ නැහැ. ඒ නිසා එන්නේ ඒ පුජ්‍යලයාගේ කුසල ශක්තිය දුර්වල වෙනවා. ආන් එහෙම දුර්වල පුද්ගලයෙක් ගාවට සමහරලාට අමනුෂ්‍යය එන්න පුළුවන්. දුර්වලෙක් ගාවට අමනුෂ්‍යය එන්නේ. ප්‍රබල පුද්ගලයෙක් ගාවට කවදාවත් අමනුෂ්‍යයන්ට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. මෙතන ෂණයකදී දුර්වල වෙනවා කියලා කියන්නේ යම් කෙනෙක් මානසික ප්‍රශ්නයක ඉඳලා එහෙම වාගේ තත්වයක් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. මේ දුර්වල වෙනවා කියලා සඳහන් කරන්නේ කුසල් නැතුව දුර්වල වෙනවා. කුසල් නැහැ, සරණ නැහැ. දැන් අපි වෙනත් කල්පනා කරුවොත් මේ අපල වාගේ දේවල් පිළිබඳව ඒ වාගේ දේවලුත් අපි සංසාරේ කරපු කර්මනේ. අපි කරගත්ත කර්ම අපේ පින් අඩු වෙනකොට පව් අපි ගාවට එන්න හදනවා. ඒ බලපෑම නිසා අපි කියනවා අපිට අපලයක් තියෙනවා. ඉතින් ඒකට මේ වාගේ දේවල් කරාම සනීප වෙයි කියලා බෝධි පූජා එහෙම තියහම ආයෙ පින් පිරෙන නිසා ඒක අඩු වෙලා යනවා. එතකොට තිසරණ නෑ යම් කෙනෙක් ගාව, පන්සිල් නෑ යම් කෙනෙක් ගාව. ඒ පුද්ගලයා ගාවට නිරන්තරයෙන් අමනුෂ්‍යය එන්න ඉඩ තියෙනවා. අමනුෂ්‍යයන්ට ආවොත් ග්‍රහණය කරගන්න පුළුවන්. මේකට පිටකේ එක කතාවක් තියෙනවා මෙහෙම පැහැදිලි කළොත්. ඒක මිනිස්සෙකුගේ ඇඟට ගොඩ වෙලා ඉන්න අමනුෂ්‍යෙක්. දැන් අපි මේ කතා කරන විදිහට අදත් මිනිස්සුන්ගේ ඇඟේ අමනුෂ්‍යයෝ ඉන්නවනේ. නමුත් පේන්නේ නෑ. නමුත් ඇඟ පුදුම බරයි. තලලා වාගේ පොඩි කරලා වගේ යකඩ රෙද්දක් පොරෝලා වාගේ ඇඟ දරා ගන්න බෑ මේ අමනුෂ්‍යයා නිසා. නමුත් මෙතන මේ සඳහන් කරන මනුෂ්‍යයාට අමනුෂ්‍යයා පේනවා. තමන්ගේ කරේ නැගලා ඉන්න අමනුෂ්‍යයා පේනවා. ඉතින් පුදුම පීඩාවක් විඳිනවා. නමුත් අමනුෂ්‍යයා බහින්නේ නැහැ. මේ මනුෂ්‍යයා යනවා තමන්ගේ මිත්‍රයෙකුගේ ගෙදර. ගෙදර යන්න මිත්‍රයාගේ ගෙදර ගේට්ටුව ගාවට යනකොටම මේ මනුෂ්‍යයා සැහැල්ලු වෙනවා. මොකද කියලා බලහම අමනුෂ්‍යයා බැහැලා. මෙයා යනවා ගෙදර. ගිහිල්ලා අර මනුෂ්‍යයත් එක්ක කතා බහ කරලා ඒ කටයුතු ඉවර වෙලා ආපහු තමන්ගේ ගෙදර යන්න පිටත් වෙනවා. ගේට්ටුව ගාවට එනකොටම අමනුෂ්‍යයා ආයෙත් ඇඟට නගිනවා. ආන් ඒ වෙලාවේ අර මනුස්සයා අහනවා උඹ මොකද මගෙත් එක්ක අර ගෙදර යන්න ආවේ නැත්? උඹ මෙතනින් බැසෙයි කියලා. එතකොට කියනවා එහෙ යන්න බෑ මට. ඇයි එහෙ යන්න බැරි? ඒ ගෙදර ඉන්න කට්ටිය තෙරුවන් සරණ ගියපු කට්ටිය. මට එහෙ යන්න බෑ. ඒ හින්දා මම බැස්සා. එහෙනම් තෙරුවන් සරණ ගියපු කට්ටිය ගාවට උඹට යන්න බෑද? අමනුෂ්‍යයා කියනවා බෑ. ඒගොල්ලන්ගේ ඇඟට මට යන්න බෑ. ඊට පස්සේ මේ මනුස්සයා තෙරුවන් සරණ යනවා. අමනුෂ්‍යයා බැහැලා යනවා. එහෙනම් තෙරුවන් සරණ ගියපු කෙනෙක් ගාවට අමනුෂ්‍යයන්ට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. මේ කාරණාව විශේෂයෙන් තව කෙනෙක් හොයනවා නම් පිටකේ තියෙන තැනක් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒක දීර්ඝව විස්තර කරන්න වෙන නිසා පිටකේ සඳහන් කරනවා සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 370 වෙනි පිටුව. සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 370 වෙනි පිටුවේ තියෙනවා ශානු සූත්‍රය කියලා සූත්‍රයක්. අන් එතන මේ අමනුෂ්‍යෙක් මිනිසියෙකු සමග ග්‍රහණය ඇති කරගන්න හැටි, මිදෙන හැටි, මිදෙන්න කරගන්න ඕනේ දේවල් පිළිබඳව කරුණු ගොඩක් මේ ශානු සූත්‍රයෙන් පැහැදිලි කරනවා. අපි අර මුලින් සඳහන් කරපු කාරණාව යමෙක් තෙරුවන් සරණ ගිහිල්ලා නම්, තිසරණ පන්සිල් ආරක්ෂා කරනවා නම් මේ පුජ්‍යලේගාවට අමනුෂ්‍යයා එන්නේ නැහැ. මොකද බෞද්ධයි කියලා කීවට හැමෝම හරියටම බෞද්ධ උනේ නැහනේ. මෙහෙම කාරණාවක් සඳහන් කළොත් සමහර ආගම් වල ආගම් භක්තිකයෝ ඉන්නවා අපිට ලෙඩක් හැදුනත් ඒක දෙවියන් වහන්සේ බලා ගන්නවා. ලෙඩක් හැදුනත් දෙවියන් වහන්සේ බලා ගන්නවා. ඒ නිසා අවශ්‍ය නැහැ වෙන මොකවත් දෙවියන් වහන්සේ පිහිට වෙනවා. එහෙම කියන අය දරුණු ලෙඩක් හැදුනොත් රෝහලට යනවා. එහෙනම් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ බලාගනී කියලා ලෙඩෙන් පීඩා විඳ ගෙදරට වෙලා ඉන්නේ නැහනේ. ඒ කියලා කියන්නේ එහෙනම් දෙවියන් වහන්සේ පිළිබඳව පූර්ණ විශ්වාසයක් නැහැ. අර එහෙම සඳහන් කළාට පූර්ණ විශ්වාසයක් නැහැ. එහෙනම් මම මරන්නේ නැති වෙයි දෙවියන් වහන්සේ මම බලාගනී කියලා. එහෙම විශ්වාසයක් නැති හින්දා තමයි රෝහලට යන්නේ. එහෙමනම් බෞද්ධ කියලා කීවත් හැමෝම හරියටම බෞද්ධ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේට වඳිනවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. ධර්මයට වන්දනා කළාට ධර්මය ගැන සැකයි. ආර්ය මහා සංඝයා වන්දනා කළාට සංඝයා ගැන සැකයි. එහෙම සැකයි කියලා කියන්නේ සරණ ගිහිල්ලා නැහැ කියන එකයි. හරියටම බෞද්ධ වෙලා නැහැ. මොකද කෙනෙක් කියන්න පුළුවන් නෑ භාග්‍යවතුන් වහන්සේ මම පිළිගන්නවා. මට සැක නෑ බුදුරජාණන් වහන්සේ. නමුත් යම් කරුණක් පෙන්නලා ඇහුවොත් මේ කාරණාවත් පිළිගන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ එදාට කියනවා නෑ ඒ කාරණාව පිළිගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශරීර ශක්තිය ගැන සඳහන් කරුවොත් මේ ලෝකේ
හරියටම ශ්‍රද්ධාවක් නැත්තම් පිළිගන්න බෑ. මිනිස්සු කෝටි 10000ක ශක්තිය. චද්දන්ත කුලයේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය. කෙනෙක් කියයි බුදුරජාණන් වහන්සේ මම පිළිගන්නවා. ඒ වුණාට ඔය කතාව මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම භාග්‍යතුන් වහන්සේ කවුද කියලා